මේ ගමේ බලය හරියට ක්‍රියාත්මක වෙන්න ඕන තැන කොළඹ මහනගර සභාව. හැබැයි කොළඹ මහනගර සභාවේ මෙතෙක්කල් ගියපු උදවිය ඔකට වැඩ කටයුතු කරා නම් මේ කොළඹ මේ විදිහට දකින්න හම් වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. අපි මේ පාලකයෝ පත් කරගන්නේ මොකකටද? ජනතාව බලා ගන්න. රට බලා ගන්න. අපගේ දුවගේ පුතාගේ අනාගතය සාර්ථක කරවන්න. Tamanට තියෙන බලය අපි පවරනවා මහජන නියෝජිතයෙක්ට. ජනතාව වෙනුවෙන් තීන්දුව ගන්න ඕනේ. ඒ පාලකයෝ උගලන් වෙනුවෙන් තීන්දුව ගත්තා කියලා හිතනවා. ඒ බලාපොරොත්තු වෙච්ච දේ ඒ පාලකයන්ගෙන් සිද්ධ වුණේ නැහැ. ඒ පාලකයෝ කරපු අඩාවැටීම නිසා තමයි තෙල් පෝලිම් වල, ගෑස් පෝලිම් වල, කිරිපිටි පෝලිම් වල අපි රස්තියාදෝනේ අපව එම්බත් කරේ. අපේ අම්මා තාත්තා කොහොම දුක්ඛිත ජීවිත ගත කරන තැනටපත් කරේ. ලංකාව පළාත් 9කට කැඩුනම පොහොසත්ම පළාතක් හැටියට බස්නාහිර පළාත සැලකෙනවා. පොහොසත්ම පළාතේ පොහොසත්ම දිස්ත්‍රික්කේ පොහොසත්ම සිටියකේ ඉන්න අපේ ජීවිතේ ආර්ථිකමය වශයෙන් පොහොසත්ද නගරයේ හැටියට පොහොසත්ද? ඔයගලන්ට දැනෙනවද? එංගලන්තේ ලන්ඩන් වගේ, ප්‍රංශේ පැරිස් වගේද? එහෙම දැනෙනවද? එහෙම එකක් මෙතන පේන්නේ නැහැ. අපි පත් කරගත්ත පාලකයෝ අපිව බලාගත්තා නෙමෙයි, අපිට බලා ගන්න උනා පාලකයන්. අනුර සහෝදරයා ජනාධිපති මැතිවරණයේදී වේදිකාවක් ගානේ හරි දේශපාලන දැක්ම පැහැදිලි කරනකොට විරුද්ධව හිටපු දේශපාලන පක්ෂ කණ්ඩායම පොඩාද නොකිව්වේ පන්සලේ අපේ නායක හාමුදුරන්ට ආන වේල දෙන එකක් නැහැ. ඒක නවත්තයි. පෙරහැර කරන්න දෙන එකක් නැහැ. ඒක නවත්තයි. කෝවිලට පල්ලියට යන්න අවස්ථාව දෙන එකක් නැහැ. ආගමට දහමට නැති මිනිස්සු නෙවෙයි ජාතික ජනබලවේගයේ ඉන්නේ කියලා කිව්වා. මේ රටේ දුක් විඳින හැම ගෑණියෙක් මිනිහෙක්ම වගේම ප්‍රගතිශීලී හැම අම්මා තාත්තා සහෝදරයා සහෝදරියම අනුර කුමාර දිසානායක සහෝදරයාට ඡන්ද බලය දීලා මේ රටේ ජනාධිපති බවට පත් කරන්න ශක්තිමත් තීන්දුවක් ගත්තා. ඒ තීන්දුවෙන් නැවතුන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් හදනකොට ශක්තිමත් බලයක් අපි ඉල්ලුවා. ඒ මොකටද? මේ ජනතා දේපල කොල්ල කාපු මිනිස්සු ඌට විදියට දේශපාලනය කරපු මිනිස්සු මේ පාර්ලිමේන්තුවේ මෙහෙට දාන්න ඕනේ, සුද්ධ කරන්න ඕනේ කියලා කිව්වා. ඒකින්ද තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්න ශක්තිමත් විදියේ මහජන නියෝජිතයෝ අපේ සහෝදර සහෝදරියෝ 159 සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ජනතාව වගේම එක්සත් ජාතික පක්ෂයේ හිටපු ආදරණීය අම්මලා තාත්තලා, සජ්ජපේ හිටපු ආදරණීය අම්මලා තාත්තලා සහෝදරයා සහෝදරිය, පොහොට්ටුවේ හිටපු ආදරණීය සහෝදරයා සහෝදරිය, ශ්‍රී ලංකා ඉන්දාස් පක්ෂයේ හිටපු ආදරණීය සහෝදරයා සහෝදරිය තමයි 103 මිනිස්සුන්ට මේ රටේ ආණ්ඩු බලයක් අරගෙන දුන්නේ. අපි ඉවරන්නේ ජනතාවට අපේ හදපෙවි ගෞරවය මෙම අවස්ථාවේදී පුද කරන්න කැමැති. ඒ දුන්න සුද්ධේ නම් හොඳටම දුන්නා. කොහොම මිනිස්සුද සුද්ධ කරේ? ඕගොල්ලන්ගේ මුදල් සුද්ධ කරපු මිනිස්සු තමයි ජනතාව සුද්ධ කරලා දෙන්නේ. හිටපු සෞඛ්‍ය ඇමති කේලිය රමුක්වැල්ල රෝහලට යන ඕනම මිනිස්සෙක් ආයි ගෙදර යහතින් එන්නේ නැහැ. ඒ හින්ද තමයි මල්සාලා රෝහල ඉස්සරහා හදලා තියෙන්නේ. අන්න අපේ ජනතාව පත් කරගත්ත පාලකයා ජනතාව ගැන හිතපු විදිය තෙතමනයක් නැහැ. අනිකා ගැන හිතන්නේ නැහැ. හැබැයි මේ මජර මිනිස්සු ජනතා මුදල් වැරදි විදියට අවභාවිතා කරා. කේලිය රමුක්වැල්ල ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා කකුල කඩාගත්තට පස්සේදී එයාගේ සල්ලි වලින් නෙමෙයි කකුලට බේත් කරේ ජනතාවගේ හාල් කිලෝ එකේ, පරිප්පු කිලෝ එකේ, සීනි කිලෝ එකේ ඒකෙන් එන බදු මුදලෙන් තමයි ජනාධිපති අර මුදලෙන් ඒ සල්ලි භාවිතා කරේ. ඔයගොල්ලෝ දන්නවා අපේ දුවට, අපේ පුතාට, අපේ මාමට නැන්දට අසනීපයක් වුණාම, අපේ කාගේ හරි හෘද රෝග සත්කම කරගන්න ඕන වුණාම අපි ගියක් ගානේ ආධාර පත්‍රයක් කරගන්නවා. ටිකට් එකක් අඩනවා. ගමක් එකතු වෙලා එයාට ආධාර කරනවා. ලක්ෂ 2කට අඩු මුදලක් තමයි ජනාධිපති අර මුදලෙන් එදා වෙන්නුනේ. ඇත්ත නැතුව කේලියලා වගේ මිනිස්සු තව ඇමතිවරු මහා පොරවල් කියලා කියාගත්ත මිනිස්සු ලක්ෂ 80 70 ගණන් ජනාධිපති අර මුදලෙන් පාවිච්චි කරා. මේ මිනිස්සු මහා නරුම මිනිස්සු. හැබැයි අපේ අහිංසක බදු ගෙවන ජනතාවගේ ඇත්ත උවමනාවෙන් වෙනුවෙන් කටයුතු නොකරපු මන්ත්‍රීවරු, අනිකුත් ඇමතිවරු මේ රාජ්‍ය දේපල අවබෝධ කරපු විදිය ගත්තොත් ලැජ්ජයි. කියන්න පුළුවන් එළි වෙනකන් දැන් ආවේ අපේ නාගරික නිවාස සංවර්ධන අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක සහෝදරයා. ඉස්සර ඇමතිවරයෙක් එනකොට කොහමද රැස්වීම භූමියට ඇමති එන්නේ ඉස්සෙල්ලා සුදු ඇඳගත්ත MSD එකේ මහත්තුරු ටිකක් එනවා. 13ක් 15ක් වට කරගත්ත ආරක්ෂක වළල්ලක් එක්ක එන්නේ. දැන් අපේ ඇමති සහෝදරයා ඇවිල්ලා ගියා.
අපේ සහෝදරේ ඒක තමයි අපේ පන්තියේ සහෝදරයෙක් ජනාධිපති වුණාට පස්සේදී අන්න උඩේ ඉඳන් පහළට දෙන ආදර්ශය. අපි ආණ්ඩුව හදන්න ඉස්සෙල්ලා මොනවද අපි කියපුවා? නාස්තිය, දූෂණය, වංචාව, හොරකම නවත්තන. දැන් නවත්තලා නැද්ද? ඉස්සර ඇමතිවරු කීයක් හිටියද? පඳුරකට පයින් ගැව්වොත් ඇමතිවරු රොත්තක් විසි වෙනවා. රාජ්‍ය ඇමතිවරු ඉන්නවා, එක එක විෂය භාර ඇමතිවරු ඉන්නවා. ඒ ඇමතිවරුන්ගේ වෙනමම ලේකම්වරු ටිකක් පත් කරගන්නවා. ඒගොල්ලොනුත් ඒවා අනවශ්‍ය විදියට අවභාවිතා කළා. ඉස්සර ඇමතිවරයෙක්ට මාසෙකට දෙල්ලීටර් 3000ක් දෙනවා. හැබැයි දැන් අද අපේ ඇමති සහෝදරවරු ඒ දෙල්ලීටර් 3000ක් පාවිච්චි කරනවද? ඊට වඩා අඩු ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ. අන්න එතනින් අපි තෙල් වලින් ඉතුරු කරා. බෑකප් රථ 4-5 පාවිච්චි කරා. දැන් අපේ ඇමති සහෝදරයව එක වාහනයක. පොලිස් ආරක්ෂකයෝ කවුරුත් නැහැ. දැන් මේවෙන් ඉතුරු වෙන මුදල් කොහෙද ඉතුරු වෙන්නේ? මහා භාණ්ඩාගාර. ඉස්සර ඇමති කෙනෙක්ට ගෙයක් දෙනවා. ඇමති නිලනිවාසී කොහෙන්ද දෙන්නේ? කොළඹ 7. අපිට පර්චස් 2ක 3ක ඉඩම් අයිතිය දෙන්නේ නැති ආදේවෝ පර්චස් 30-40 නිලනිවාසවල විජේරාමාවතේ කොළඹ 7 ඉන්නවා. හිටපු ජනාධිපති විශ්‍රාම ගියා. මෙන්න මේ රටේ ජනතාවට අයිති වර්ග අඩි 30000ක ගේ ඉඩමක ගේක ඉන්නවා. කල්පනා කරලා බලන්න මේවා සාධාරණද? ඒවා වැරදි. අපේ දුව පුතා තමයි වයසට යන අම්මා තාත්තා බලා ගන්න. හැබැයි නාමල් බේබිට යෝෂිත බේබිට තමන්ගේ අම්මා තාත්තා බලා ගන්න බෑ තමන්ගේ ගෙදර ගෙනිහිල්ලා. ඒකත් ජනතා බදු මුදලෙන් තමයි ඒක පාවිච්චි කරන්නේ. චන්ද්‍රිකා නෝනාගේ ගේ හෝටලයකට දීලා ඕගලන්ගේ බදු මුදලෙන් නඩත්තු වෙන නිල නිවාසක ඉන්නවා. සාධාරණද? අපිට ගෙයක් ගන්න ගියාම අපේ හතේ හැම තැනම වැඳ යන්න ඕනේ. අපි එක ගෙදර පවුල් 3-4 ජීවත් වෙන්නේ. අපේ මගුල අවමගුල මේක කරගන්න ඉඩ නැහැ. අත් දෙක දිගෑරියම බිත්ති දෙකේ අත් දෙක වදින ගේක ඉන්නේ. වර්ග අඩි 380ක ඒකට අපුව ගාල් කරා. හැබැයි ඒගොල්ලන්ගේ වැසිකිළිය ඊට වඩා ලොකුයි. අපි දන්නවා වර්ග අඩි 380 කියන්නේ කොහොම එකක්ද කියලා. මලගයක් වුණොත් අපි ගහනවා හට් එකක්. ඒ හට් එක 20 හට් එක. වර්ග අඩි 400යි. ඒ හට් එකට වඩා පොඩි අපිට දෙනගේ. මෙන්න අපේ පාලකයෝ නරුම මිනිස්සු. කතානායක වාහන කීයක් පාවිච්චි කරාද? වාහන 9ක්. සේවකයෝ කීයක්ද? 40. දැන් ඉන්නවා කතානායක සහෝදරයා. එක වාහනය. ඒ වාහන වලට ගිය වියදම් ඒ තෙල් ලක්ෂ 40-50 වියදම් කරේ. මේවා අපි නැවැත්තුවා. අපේ පන්තියේ කෙනෙක් රටේ ජනාධිපති වෙලා. ඕගලන් අපි වගේ දුප්පත්කම තේරුම් අරගෙන දුප්පත්කමේම ජීවත් වෙලා මේක වෙනස් කරන්න ඕනි කියලා කොරබදපු කෙනෙක් මේ රටේ ජනාධිපති. තනි සිග්නල් කනුව කොළඹ දෙසට රේල් පාරක් අතර ජීවත් වෙච්ච අපේ සහෝදරේ. ඒ සහෝදරයා කෝච්චියේ නැගලා ටොෆි ටික ගුලත්තිට රටකජු ටික විකුණ තමයි ඒ අධ්‍යාපන කටයුතු කරේ. එහෙම කෙනෙක් මේ රටේ ජනාධිපති වුණා. අපේ දුක වේදනාව දන්න සහෝදරේ. ඒකින්ද තමයි ඒ සහෝදරයා ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන දවසේ ඉස්සර හිටපු ජනාධිපතිවරු දිවුරුම් දෙනකොට අහසට වෙඩි තියලා ජයමංගල ගාථා කියලා අපේ අහිංසක දුවා දරුවෝ රොත්තක් ගෙනල්ලා ඒකට පාවිච්චි කරලා මගුල් බෙර ගහලා පෙරට් ගණනාවක් තියලා හමුදාව ගෙනල්ලා පොලිසිය ගෙනල්ලා වියදම් කරලා විශාල වශයෙන් සංග්‍රහ වියදම් කැටියට පාවිච්චි කරනවා. ඉහළ සිට මේක නවත්තන්න ඕනේ කියලා තීන්දුව ගත්තා. අන්න දුන්න ආදර්ශය ඉස්සර හිටපු ජනාධිපතිට උපදේශකයෝ කීයක් හිටියද? අර ටයිකෝ දාගත්ත ලෝකේ සම්බන්ධතා තියෙන ඒගොල්ලන්ට විතරයි කියපු පාරම්බාබු ඒ මහත්තයාට උපදේශකයෝ කීයක් හිටියද? 60කට වැඩි. දැන් අපේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ උපදේශකයෝ කීයද? 3යි. ඒ තුනත් මොකෝ මේ ආණ්ඩුවේ යාන වාහන අනවශ්‍ය විදියට පාවිච්චි කරනවද? ඕගලන්ගේ බදු මුදල් ඒගොල්ලන් වැරදි විදියට ගන්නවද? නෑ. ස්වේච්ඡා සේවය සඳහා උපදේශක මහතුරු නෝනලා අනුර සහෝදරයට ඉන්නේ. රටවල් වෙනස් කරන්නේ අන්න එහෙමයි. කැපකිරීම සහිත මිනිසුන්ගේ අතට බලය ඇවිල්ලා තියෙන්නේ. ආරක්ෂක 800 හිටපු අයගේ ආරක්ෂාව 60කට අඩු වුණානේ මහින්ද මහත්තයාගේ. එතකොට ගියා උසාවි. මොකටද? මේ අහිංසක බදු ගෙවන ජනතාවගේ බදු මුදලෙන් නඩත්තු කරමින් ආරක්ෂා කරන්න ඕන ආදේවදේව කේඩිය රඹු කැල්ලලා නැහැ. ඒකින්ද අපි කියපු දේ කරන දේශපාලන ව්‍යාපාරය. අපි ජනතාවට වග කියන දේශපාලන ව්‍යාපාරය. නීතියේ ආධිපත්‍ය හැමෝටම එක හා සමානව කරනවා.
බලන්නකො මේ වෙනකොට මහජන නියෝජ්‍යෝ හැටියට ආපු අය වැරදි විදියට කටයුතු කරලා මහජන දේපාල වැරදි විදියට අවභාවිතා කරපු ඉඳලා අද ඒගොල්ලන් කොහෙද ඉන්නේ? ඒගොල්ලන් අද ඉන්නේ ඉරගෙවල් වල රිමාන්ඩ් බාරේ. ඒක තමයි ඇත්ත. කී දෙනෙක් ඌල්ල හිටියද තමන්ගේ දුවට පුතාට කෑම වේල කන්න බැරි වෙලා ඉස්කෝලේට ගියාට පස්සේ කලන්තේ දාලා බිම ඇද වැටිච්ච අපේ ආදරණීය දුව පුතා හිටියේ. ඕගොල්ලන් දන්නවා බැංකු කිව්වම අපි දන්නේ මොනවද? සල්ලි ගනුදෙනු කරන එකක්. හැබැයි අපි ආවුවා බත් බැංකු කියලා එකක් ලංකාවේ පළමු වතාවට. ගෑස් සිලින්ඩරේ ගත්ත පොලිමේ ගත්ත අපේ සහෝදරිය ගෑස් සිලින්ඩරේ අරගෙන ඇවිල්ලා ගෙදර පත්තු කරනකොට ඒක පුපුරලා මිය ගියා. හැබැයි ඒව ගැන කිසිදු සහකම්පනයක් නැතිව හිටපු පාලකයෝ. අන්නේ පාලකයන්ගේ ගෝල බාලයෝ ටික තමයි නගර සභාවට එන්නේ. මහනගර සභාවේ മന്ത്രിවරයෙක්ගේ වැටුප ගත්තොත් දීමනාව ගත්තොත් මාසෙකට රුපියල් 26000යි. දවසකට ගත්තොත් රුපියල් 780යි. ඔයගොල්ලෝ හිතනවද 780ක් ගන්න ඔය තරම් බියලක් කරලා දඟලලා ඔය මහත්තුරු ඔය සභාවට යයි කියලා? නෑ. මේකේ මොකක් හරි ඇතුලේ වෙනම අටමගලක් තියෙනවා. කීයක් හරි හොයාගන්න යන්නේ. සංවර්ධන යෝජනා කියලා පාරවල් හදනවා. කානෝ බෝට්ටු හදනවා. ඒව හදන්න ඒගොල්ලන් මොනවද දන්නද පාවිච්චි කරන්නේ? ඒගොල්ලන් ප්‍රජා සංවර්ධන සමිති පාවිච්චි කරනවා. ඔන්න කොන්ත්‍රාත්තුව ඒකට දෙන්න කියනවා. තමන්ගේ හිතවතුන් පාවිච්චි කරනවා. අන්න ඒ හිතවතුන්ට කොන්ත්‍රාත්තුව දෙනවා. ඒ කොන්ත්‍රාත්තුව දීලා ඒ කොන්ත්‍රාත්තුවත් එක්ක ඒගොල්ලන්ගේ ජීවිතේ ගොඩ දාගන්න හදනවා. ඕගොල්ලන් දන්නවා පාරේ වාහනයක් කියලා නැවැත්තුවම ඒ වාහනේට ටිකට් එකක් ගන්නවා. ඒ ටිකට් එකේ එන ආදායම කොන්ත්‍රාත්කරුවටනේ යන්න ඕනේ. මේ හැම කොන්ත්‍රාත්තුවකම පිටිපස්සේ මහජන නියෝජිතයා ඉන්නවා. ඒ මහජන නියෝජිතයාට තමයි ආදායමෙන් කොටසක් යන්නේ. ওই තරම් වැරදි සහගත විදියටද ඒව පාවිච්චි කරේ. මේ වෙනකොට පිටපු මහජන නියෝජිතෝ මැදිහත් වෙලා කොන්ත්‍රාත් කරලා තියෙනවා. මිලියන 500කට ආසන්න මුදලක් නොකව ඉන්න මහජන නියෝජිතයෝ ඉන්නවා. ඒ නොකව ඉන්න මහජන නියෝජිතෝ කියන්නේ තමන්ගේ එන්චයිලා දාලා ඒ කොන්ත්‍රාත් කරලා තියෙන්නේ. ජනතා බදු මුදල් කොල්ල කන ක්‍රම ගණනාවක් තියෙනවා. පොදුබැසිකිළිය හදන්න වියදම් කරනවා නගර සභාවයි වර්ල්ඩ් බැංක් එකයි. ඒගොල්ලන් දන්නවා මේ කොන්ත්‍රාත්තුව දුන්නම ඒගොල්ලන්ට කීයක් හරි එනවා. කොළඹ නගර සභාවේ වැසිකිලි පද්ධති ගාණක් හැදුවා. 18කට යා ප්‍රමාණයක් හැදුවා. සුද්ධ පවිත්‍ර කරන්න නගර සභාවට බැරි ඉඳා ලක්ෂ 3ක 4ක මුදලක් කොන්ත්‍රාත් කරුට දෙනවා. ඒක ලයිට් බිලයි වතුර බිලයි කොළඹ නගර සභාව ගෙවනවා. පාවිච්චි කරන්න එන ජනතාවගෙන් ටිකට් එකක් කඩනවා. අන්න ඒ සල්ලි අර කියන කොන්ත්‍රාත්කාරයට හම්බ වෙනවා. තමන්ගේ අම්මා තාත්තවත් කඩයක් හදලා දෙනවද? හාල් සීනි පරිප්පු පොල් ඔක්කොම දාලා එන ආදායමත් ගනින් ලයිට් බිල මම ගෙවන්නම්, වතුර බිල මම ගෙවන්නම්, ලාභේ ඔක්කොම ඔයාගන්නේ කියලා අම්මා තාත්තවත් දෙයිද? එහෙම දෙන්නේ නැහැ. හැබැයි කොළඹ මහනගර සභාවේ ඒ හිටපු මහජන නියෝජිතයෝ ලක්ෂ 70 80 ඒවෙන් ගත්තා. ඒවෙන් තමයි ඒගොල්ලන් වැරදි විදියට මේවා පාවිච්චි කරේ. ඔය മന്ത്രിවරයා මුලින් යනකොට බොහොම හොඳ වැඩක් කරන්න බලාගෙන තමයි යන්න හදන්නේ. එතනට ගියාම මාස 3-4 ගියාම ඔකේ රහ දැනෙනවා. රහ දැනුණාට පස්සේ ඒවෙන් ගැලවෙන්නේ නැහැ. යනකොට හිටපු മന്ത്രി නෙමෙයි මේ අවුරුදු 4ක් ගියාට පස්සේ දකින්න ඉන්නේ. ඒක සුද්ධ කරන්න නම් මේ මෙහි හැවින්දට ගන්න තීන්දුවේදී හොරකම වංචාව දෝෂණයත් එක්ක ඉරපු ඒ මහජන නියෝජිතෝ නැවතපත් කරලා අරින එක කිසිම තේරුමක් නැහැ කියන එක ජනතාව අවබෝධ කරගෙන ඉවරයි. අපි කැන්වසින් ව්‍යාපාරය යනකොට මාලිමාවට ඡන්දෙ දෙන්න තීරණය කරපු ජනතාවක් තමයි මේ බොරැල්ල නගරේ ඉන්නේ. කොළඹ 15 ඉන්න ජනතාව ශක්තිමත් බලයක් සහිතව මේ නගර සභාවේ බලය ආර්ථික ජන බලවේගයේ මාලිමාවට දෙන්න ඕනේ කියලා තීරණය කළා ඉවරයි. ඒ සඳහා ඔයගලන්ට තියෙන්නේ 6 වෙනිදා උදේ පාන්දර ගිහිල්ලා මාලිමාව ලකුණු ඉදිරියෙන් ඈග්‍රාණය සලකුණු කරලා ශක්තිමත් ජනතා සභාවක් හදන්න. ශක්තිය, ධෛර්යය, යෝධ බල, යෝධ වීරිය ඔයගල ගනීවි කියලා විශ්වාසයත් එක්ක මම නියම